තෙරුවන් සරණයි සියලු දෙනාටම ධර්මාලෝකය YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. වර්තමානයේ ඇති වී තිබෙන මෙම යුදමය වාතාවරණයෙන් මිදී රටටත් ලෝකයටත් සාමය උදා කර ගැනීමට ආශිර්වාදයක් වන ගාථා රත්නයක් පිළිබඳව තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ ගාථාව ඔබ කවුරුත් දන්න නිතර භාවිතා කරන ඉතාමත් බලගත් වටිනා ගාථාවක්. මේ ගාථාව තමයි සබ්බපා පස්ස අකරණං කුසලස්ස උපසම්පදා ස්වචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානු ශාසනං. මේ ගාථාවේ අර්ථය තමයි සියලු පාපයන්ගෙන් මිදෙන්න, කුසල් දහම් වඩන්න, තම සිත දමනය කරගන්න එයයි බුදුවරුන්ගේ අනුශාසනාව. ඉතින් මේ ගාථාව ඉතාමත් බලගතු ගාථාවක්. ඔබ මෙය නොකඩවා 3 වරක් 7 සැරයක් හෝ 108 වරක් සත්‍යානා කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන්. රටටත් මුළු මහත් ලෝකයටත් මේ ගාථාවේ ආශිර්වාදයෙන් යුද ගිනිදැල් නිවි, යුද බිය දුරු වී සතුට සාමය ළඟා කරගන්නට හැකියාව ලැබේවා යයි යන ප්‍රාර්ථනාවෙන් මෙම ගාථාව 3 වරක් උදේ හවස බුදුපහන තියෙන වෙලාවට සත්‍යානා කරමින් අප ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. තවත් මේ වගේ වටිනා දහම් කරුණු පිළිබඳව දැනගන්නට අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අදට අපි මෙම වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඔබට තෙරුවන් සරණයි.